පිළිතුරු කතාව අධිකරණ අමාත්‍ය ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් ලැබෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම ඉස්සෙල්ලාම කල්පනා කරන්නට ඕන මම කලින් කියපු එක සමහර මන්ත්‍රීවරුන්ට ඇහිලා නැහැ කාර්ක සභාව අවස්ථාවේ. ඒක නිසා මම ස්තුතිවන්ත වෙනවා නැවත වතාවක් ඒ දෙයම කියන්න අවස්ථාව ලැබීම. අපි පොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශය ලිව්වේ විපක්ෂයෙන් අහලා නෙමෙයි. ජනතාවට බය වෙලා නෙමෙයි. අපි ඒවා මාස ගාණක් අධ්‍යයනය කළා. සමහර දේවල් දශක ගාණක් කල්පනා කරලා ලියපු දේවල් තමයි විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කිරීමත් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙනීමත්. ඒක නිසා අපි මේ පොරොන්දු වෙලා තියෙන්නේ කාටවත් නෙමෙයි මහ ජනතාවට පොරොන්දුවක් දීපු අපි ඒ පොරොන්දුව කඩ කරන්නේ නැහැ. නමුත් සමහරලාට විපක්ෂයේ මන්ත්‍රීවරු කලබල වෙන එක හරි. මොකද හේතුව ඒගොල්ලන්ගේ පොරොන්දු තියෙන ඉෂ්ට කරන්න නෙමෙයි ස්ටේජ් එකට විතරයි. ඉතින් ඒ නිසා අපි මේ පොරොන්දු ඉෂ්ට කරන්නේ පොසත් රටක් ලස්සන ජීවිතයක් කියන එකේ කාගේවත් කාලස්ථානකට කම්පණයටපත් වෙලා නෙමෙයි. නමුත් ජනතාවට අපි දී පොරොන්දුවක් නිසා. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා විපක්ෂයේ මන්ත්‍රීවරු අදුගානේ දැන්වත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කෑල්ලෙන් කෑල්ල හරි කියවන එක ගැන ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවනි. ඒ තියෙන්නේ අපි අවුරුදු 5කදී කරන දේවල් මිසක්කා පළවෙනි මාස 5ේදී කරන ඒවා නෙවෙයි. ඉස්සෙල්ලා මේක තේරුම් ගන්නට ඕන. අපි බලයට ආපු ගමන්ම අපිට ප්‍රයොරිටිස් තිබුණා. මේ පොරොන්දු ඔක්කොම ඉෂ්ට කරන්න ඕන. මේක තමයි ප්‍රතිපත්ති ප්‍රකාශය ඒ විදිහේ සිද්ධ වෙනවා. නමුත් ප්‍රයොරිටි එක මොකද්ද? රටේ තිබුණු ආර්ථික අස්ථාවරත්වය නැවත නිවැරදි තැනට ගේන්න අපිට අවශ්‍ය වුණා. මොකද ඒක අපිට දීපු ප්‍රධානම වගකීමක්. මේ වෙනකොට මුල් අයවැය ඇවිල්ලා තිබෙනවා. IMF එකේ තියෙන දැඩි කොන්දේසි යටතේ වුවත් ජනතාවට සහන රාශියක් දෙන්න අපිට හැකියාව ලැබිලා තිබෙනවා. ඒ වගේම පඩිත් දැනෙන මට්ටමින් වැඩි කරන්නට මේ ක්‍රමෙත් අපිට හැකි වෙලා තිබෙනවා. ඒ වගේම දැන් ආයතනවල රාජ්‍ය දෙපාර්තමේන්තුවල වංචා දූෂණ අපි බිඳුවට ගෙනත් තිබෙනවා. ඒව නවත්තා තිබෙනවා. දැන් ඔබලාට ඇහෙන්නේ නැහනේ മന്ത്രിවරු කොමිෂන් ගන්නවා. දැන් ඇහෙන්නේ නැහනේ ඇමතිවරු රජයේ මුදල් නාස්ති කරනවා. ඒ විතරක් නෙමෙයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සහ අපි සියලු දෙනාම රජයේ වියදම් කොච්චර අඩු කරලා තිබෙනවද? නාස්තිය කොච්චර අඩු කරලා තිබෙනවද? මේක තමයි මුල් තේ. අන්න අපි ඒ දේ ඉස්සල්ලා කළා. දෙක මිනිස්සු අපෙන් බලාපොරොත්තු වෙනවා මොකද්ද? වංචනිකයන් දූෂිතයන් අධිකරණ ඉදිරියට පමුණුවන්න. අන්න ඒ වැඩ පිළිවෙල දැන් ආරම්භ කළේ ගැනමන යමින් තිබෙනවා. අපේ වටකල සහෝදර මන්ත්‍රීතුමා කිව්වෙත් ඒකයි. කොයි රටේද IGP කෙනෙක් පොලිසියෙන් හැංගුණේ? සමහරලාට වෙන ආණ්ඩුවක් හිටියනම් ඔය IGP හැංගෙන්නෙත් නැහැ. ඇයි දන්නවා බාර වෙලා සති දෙකකට පස්සේ කිසි කරදරයක් නැතුව නැවත ගෙදර යන්න පුළුවන් කියලා. නමුත් අපේ ආණ්ඩුවට බාර වෙන්න යාගේ කැමැත්තක් තිබුණේ නැහැ. ඒ හින්දා තමයි කෝට් ඔෆ් අපීල් එකේ ගිහිල්ලා රිට් ඇප්ලිකේෂන් එකක් දාලා කිව්වේ මාවත් අඩංගුවට ගන්න එපා. මොකද එයා දන්නවා අපේ ආණ්ඩුව යටතේ හොරුන්ට වංචනිකයන් ඉඩ නැහැ. අපි රටේ නීතිය හැමතෙම සමානව ක්‍රියාත්මක කරන බව. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී මේ නිශ්චිත මොහොතේ ඔහු අත්අඩංගුවට ගන්න අවශ්‍ය කටයුතු ඒ වටකල අමාත්‍යවරයා නියෝජනය කරන අමාත්‍යංශ සිද්ධ වෙනවා. ඉතින් අපි අරන් බලන්න අපි මොකද්ද කරලා තියෙන්නේ? මිනිසුන්ගේ අවශ්‍යතාවය අනුව ටයිම් ලයින් එකකට වැඩ කරගෙන එන්නේ. ඔබතුමාගේ කාලය තව විනාඩි 2යි ගරු අමාත්‍යතුමනි. ඊළඟට පැහැදිලිවම අපි පළාත් පාලන ඡන්දය පවත්වන්නට ඕන. ඒක ගිය අවුරුද්දන් කල් යන එකක්. ඒක සිද්ධ වෙනවා. දැන් ඒකට දිනිය වෙලා තියෙන්නේ. ඉන්පසු අපේ සැලැස්පඩුව පළාත් සභා පවත්වන්නට ඕන. ඒව කරන්නට ඕන. නැත්නම් මේකත් අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. පළාත් පාලන ආයතන අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් මේකෙන් පෙන්눔 කරන්නේ මොකද්ද? අපි අපේ පොරොන්දු ඉෂ්ට කරන්නේ නැහැ කියන එක නෙමෙයි. අපි යම් රජයේ විසින් හදපු ටයිම් ලයින් සහ සැලැස්මක් අනුව කටයුතු කරගෙන යනවා. අනිවාර්යයෙන්ම අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ක්‍රමයක් ආණ්ඩු ක්‍රමයක් ගේන වැඩෙත් අපේ සමගම සිද්ධ වෙනවා. මම පැහැදිලිව කියන්නට ඕන අපි ජනප්‍රියතාවය අඩු වෙනවා කියලා කිව්වා. ඒක වෙනත් පක්ෂවලට අයිති රෝගයක් මිසක් ජාතික ජනබලවේගයේ රෝගයක් නෙමෙයි. අපේ එන්න වැඩි වෙනවා. මොකද අපි උන්ව තලාපෙලා විනාශ කරන්නේ නැහැ. ඉතින් මේ අවුරුදු 5 අවසානයේ නැවත වතාවක් රටේ ජනතාව අපිට බලය දෙන්න කල්පනා කරනවා. මොකද හේතුව අපේ ජනප්‍රියතාවය වැඩි වෙනවා. ඒ හින්දා මේ ප්‍රශ්නේ බලපාන්නේ නැහැ. හැබැයි යම් හේකින් අපේ ජනප්‍රියතාවය අඩු වෙයි කියලා කවුරු හරි හීන දකිමින් ඉන්නවා නම් ඒ කට්ටිය අවදි කරන්නත් මම සූදානම් නැහැ. තමන්ගේ හීන තමන්ට දකින්න අවසර තිබෙනවා. අවසාන වශයෙන් කියන්නේ අපි දුන් පොරොන්දු ආකාරයෙන් ඉෂ්ට කරනවා.
අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන එක. මොකද අපේ අනුර දිසානායක ජනාධිපතිතුමාත් බිමල් මන්ත්‍රීතුමාත් අර අජිත් පෙරේරා මන්ත්‍රීතුමා කිව්වා වගේම කලින් කන්ස්ටිටියුෂන් ඩ්‍රාෆ්ටිං ප්‍රොසෙස් එකේ හිටපු කට්ටිය. මේකයි මුලින්ම පටන් ගන්න දෙයක් නෑ. අපි ඒව කල්මරන්නේ නෑ. හරි මේක මුලින්ම පටන් ගන්න දෙයක් නෑ. අපි දන්නවා වැඩේ නවත්තපු තැන ඉඳන් පටන් අරගෙන අපිට ඉක්මනට මේක ගේන්න පුළුවන්. ඒකට අවශ්‍ය සියලුම කරුණු අපේ කාලසටහනකට අනුව කරනවා. ඒක කිසිම ආකාරයක පොරොන්දු මග හැරෑමක් නෙමෙයි. එහෙනම් අවුරුදු 5ක් අවසානයේදී ඔබලා සන්තෝෂ වෙන්න ඕන. මොකද විපක්ෂයට කියන්න පුළුවන් මෙන්න ජාතික ජනබලවේගයේ දී පොරොන්දු ඉෂ්ට කරේ නෑ. එහෙම කියන්න ඉඩ දෙයක් අපි ඔයගලන්ට තියන්නේ නෑ. ඒ නිසා ඒ වැඩේ කරනවා. මම අවසාන වශයෙන් මෙච්චරයි කියන්නේ. බල්ලා තමයි නැට්ට වනන්නේ. නැට්ටට ඕන විදිහට බල්ලා වැනෙන්නේ නෑ. ඉතින් නැට්ට දැනගන්න ඕනේ නැට්ට විදිහට ඉන්න. ආණ්ඩුව අපි අපේ කාලසටහන අනුව අපි මේ පොරොන්දු ටික ඉෂ්ට කරනවා. විපක්ෂයට පුළුවන් ඉදිරිපත් කරන්න. බල්ලොත් කෑ ගන්නවා. හරි ජය වේවා.